ඊළඟ ප්‍රශ්නය ඔබේ කම්පියුටර් තරේ. මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතා කරන්නන්ට මතු ලොවේහිදී පොවනු ලබන්නේ කුමක්ද? A. රුධිරය, B. සැරව හෝ දහඩිය, C. මුත්‍රා, D. ඉහත සියල්ලම වැරදි. මේ ලෝකේ මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතා කරන්නන්ට පරලෝක ජීවිතයේදී නිරයේදී සබලදර දෙවියන් විසින් යම් දෙයක් පානය කරන්නට දෙනවා කියලා නබිතුමන් කියනවා. ඒ මොකද්ද? B. Confirm. Complete the answer B. හරි ඔබේ පිළිතුර නිවැරදිද කියලා බලමු. Computer will answer please. ඔබ ලබා දුන් පිළිතුර නිවැරදි. මත්ද්‍රව්‍ය මත්පැන් මේ භාවිතා කරන්නන්ට නිරේදී සර්වදර දෙවියන් තීනතුල් ඛබාල් අනිවාර්යෙන් පොවන බව නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කියනවා. සහාබාවරුන් අහනවා අල්ලාහගේ දූතයන්නනි මේ තීනතුල් ඛබාල් කියන්නේ මොකද්ද? නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කියනවා තීනතුල් ඛබාල් කියන්නේ ඒ නිරාවාසීන්ගේ දහඩිය නැත්නම් ඔවුන්ගේ ඇඟෙන් එන සැරව තුවාලයක් එහෙම පැසවුවොත් එන ඒ සැරව මේ දෙකෙන් එකක් තමයි තීනතුල් ඛබාල් කියන්නේ. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට මතු ජීවිතයේදී සර්වදර දෙවියන් විසින් අනිවාර්යෙන් පොවනවා කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා. මත්ද්‍රව්‍ය භාවිතා කරනවා කියන්නේ කොච්චර බරපතල දෙයක්ද කියලා අපි වටහා ගන්නට ඕනේ. මත්ද්‍රව්‍ය කියන්නේ මුළු මිනිස් සංහතියම විනාශය කරන ව්‍යසනයක්. ඒ හින්දා ඉස්ලාම් දහම තුළ මේ මත්ද්‍රව්‍ය මත්පැන් මේ මත් දෙන හැම දෙයක්ම තහනම් කරලා තියෙන්නේ. මතුල වේදේ ඔහුට ලැබෙන දඬුවම ඉතාමත් දරුණු බව ඉස්ලාම් දහම අපිට පවසනවා.